පරපුරක් තැනූ පරපුරක් වෙනුවෙන් දෙදාස් 25 නැගෙනහිර පළාත් අම්පාර දිස්ත්‍රික් වැඩිහිටි උළෙල දෙහිඅත්තකණ්ඩිය. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ අනුශාසකත්වය නැගෙනහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂකතුමාගේ සහ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමාගේ උපදේශකත්වයේ තුලින් දෙහිඅත්තකණ්ඩිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දිගමඩුල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රණී මුතුමැණිකේ රත්නත්‍රේ මැතිතුමිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා ගරු සභාපති ගයන් දර්ශන මැතිතුමා අම්පාර දිස්ත්‍රික් මහදිසාපති චින්තක අබේවික්‍රම මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මාස 14 වන දින පෙරවරු 9ට අති උත්සවශ්‍රීයෙන් දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදී පරපුරක් වෙනුවෙන් නැගෙනහිර පළාත් සහ අම්පාර දිස්ත්‍රික් ඒ වගේම දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් කරනු ලබන උපහාර උළෙල 2025 ඔක්තෝබර් 14 වෙනි දින ශාලිකා ශාලාවේදී පවත්වන්නට අපි දැන් බල කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම 1970 80 දශකවල මේ මහවැලි සී කලාපය මහ ඝන කැලෑවක් වගේ තිබුණා. ඉතින් ඒ මහ කැලෑව ශාස්ත්‍රීය ගම්බිම් නගර නිර්මාණය කරමින් අපේ වැඩිහිටි පරම්පරාව තාමත් දුක්ඛිත ජීවිත ගත කරමින් අලුත් සංස්කෘතියක් අලුත් ඉතිහාසයක් මේ ප්‍රදේශයේ බිහි කරමින් වර්තමාන ජීවමාන රජවරුන් හැටියට සැලකෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනතාවට උපහාර දැක්වීමටයි අපි මේ සූදානම් වෙන්නේ. 2000 අංක 9 පාර්ලිමේන්තු පනතින් මේ වැඩිහිටි පරම්පරාව අගයීම සහ සුරක්ෂිත කිරීම ඔවුන්ගේ අභිමානය සුරක්ෂිත කරන්න පනතක් ගෙනල්ලා ඒ තුලින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය බිහි කරලා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ග්‍රාම නිලධාරී වසම දක්වා මේ ව්‍යාප්ත කරලා මේ වැඩිහිටි ග්‍රාමීය කමිටු පිළිහිටවල ඒ තුලින් ගමේ වැඩිහිටියන්ගේ දක්ෂතා කුසලතා පැරණි හැකියාවන් ඔප්නංවල ඔවුන්ට අනාගතේ තම සතුටින් මේ යන අවස්ථාවක් උදා කිරීම තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔක්තෝබර් 14 වෙනිදා අපේ ග්‍රාමීය කමිටු 45ක් ප්‍රදේශයේ පුරා තියෙනවා. ඒ ප්‍රාදේශීය කමිටු වල ඒ වැඩිහිටි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සහෝදර සහෝදරයන්ගේ දක්ෂතා කුසලතා ප්‍රදර්ශනය කරලා ශාලිකා ශාලාවේදී ඒ අගයීමේ උත්සවය පවත්වන මේ සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමා නැගෙනහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා ඒ වගේම අම්පාර මහත්සාපතිතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමා ඒකම දේශපාලන අධිකාරී අම්පාර දිස්ත්‍රික් නියෝජන අමාත්‍යතුමන් ඒ වගේම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුමිය ඒ වගේම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු ප්‍රදේශයේ අපට සුබපතන සියලුම අපේ හිතවතුන්ගේ ආධාර උපකාර අරගෙන 2025 ඔක්තෝබර් 14 වෙනි දින ශාලිකා ශාලාවේ දවස පුරා අපේ වැඩිහිටි ජනතාව සහෝදර සහෝදරයන් 500කට එහා ප්‍රමාණයක් ගෙනල්ලා මේ උත්සවයේ ඉතාමත්ම සාර්ථක විදිහට පවත්වන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. ඒ සාර්ථක කිරීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමා ඒ වගේම සමාජ සේවා නිලධාරීතුමා ඒ වගේම අපේ වැඩිහිටි ප්‍රවල් නිලධාරීතුමන් අපට විශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම ප්‍රදේශයේ දානපතියන් ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය ආයතන සියල්ල උදව් කරනවා. ඒ තුලින් තමයි මේ උත්සවයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න අපට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම මේ වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මම ආරාධනය කරනවා අපට උදව් උපකාර කළ සියලු දෙනාටමත්
ඒ වගේම අපේ වැඩිහිටි සහෝදර සහෝදරයන්ටත් මේවා දැක්කලා නරඹලා අනාගතේ මේ වගේ අපේ වැඩිහිටියන් සුරක්ෂිත කරගන්න ඒ වගේම ඔවුන්ගේ අභිමානය රැකෙන විදිහට කටයුතු කරන්න අපිට ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ කියලා ඔබ හැමගේම තාපත්ම ඕනකම් සහ ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. පරපුරක් දැනූ පරපුරක් වෙනුවෙන්